ඇත්තටම පිල්ලයන් හම්බෙන්න ගියාද? ඔව් පිල්ලයන්ව බලන්න මම ඉතින් බන්ධනාගාරේ තාප්පෙන් පැනලා නෙවෙයි ගියේ. බන්ධනාගාරේ නීතියානුකූලව එළිය කිවිලි අස්සම් කරලා තමයි බලන්න ගියේ. සහ ඌ හම්බෙච්ච වෙලාවේ බන්ධනාගාරේදාරෙක් ළඟ හිටියා. ඒක තමයි මේ රටේ නීතිය. ඉතින් ප්‍රංශයට ගිහිල්ලා මහජන මුදල් වියදම් කරලා ප්‍රංශයට ගියේ නාම රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පිල්ලයන් බලන්න ගියාද කියලා අහන් එන්න නම් හරි අපරාධයක්. මොකද මෙච්චර දුර ගිහිල්ලා මහජන මුදල් වියදම් කරගෙන මහා මුලකාරයෙක් හොයන්න කියලා ප්‍රංශයට ගිහිල්ලා ඒ ගිහපු කෙනා කියලා තියෙන නාමල් පිල්ලයන් බලන්න ගියාද කියලා. ඒක අපරාධයක්. මහජන මුදල් අභාවිතයක්. මොකද ඒක මේ ඔබ තමුන්නාන්සේලාගේ හැම මාධ්‍ය ආයතනයකින්ම මේ වෙලාවේ විකාශනයකුත් තිබ්බා. මාධ්‍ය අරගෙන ගියා අය තනියෙන් හොරාට හැංගෙන හොරාට මේ බන්ධනාගාරේ තාප්පෙන් පැනලා රෑ ගිහිල්ලා හම්බෙලා කතා කරලා ආය තාප්පෙන් පැනලා ගෙදර ආවේ නැහැ. ඒ හින්දා මේ පැහැදිලිවම අපිට පේනවා දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලනීකරණය කළා. මේකේ සම්පූර්ණ දේශපාලන වාසියක් ලබා ගන්න වර්තමාන ආණ්ඩුව දැඩි උත්සාහයකින්. මම දන්න විදිහට නම් බන්ධනාගාරය ඇතුලේ හොර සාකච්ඡා කරන්න බෑ. සහ ඉතින් හොරාට සාකච්ඡා කරන්න ඕන නම් මම යන්නෙත් නැහැ. මම යන්නේ නැහැ නේමන. මොකද ඒක හොරකමනක්නේ. අනික පිල්ලයන් කියන අපේ හිටපු මහමැතිවරයෙක්. අපි එක්ක මැතිවරණවල දේශපාලනය කරපු කෙනෙක්. ඒ වගේම යහපාලන ආණ්ඩුව කාලේ ඔහු දේශපාලනික වශයෙන් අත්අඩංගුවට ගත්තේ. ඒ යහපාලන ආණ්ඩුවේ දේශපාලනික සිරකරුවෙක් විදිහට ඔහු හිටියේ. අදටත් මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව මොනවා කිව්වත් ඔහු මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන මම දැක්ක පහුගිය දිනක සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාත් ඒ පිළිබඳව පැහැදිලිවම කියලා තියෙනවා. යුද්ධය අවසන් කරන විශාල කැපවීමක් කරා. ඉතින් එවැනි කෙනෙක්ට යම් අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී හිටින්නත් අපි දෙපාරක් කල්පනා කරන්නේ නැහැ. දැන් සුරේෂ් සලේ බුද්ධ්‍යංශ ප්‍රධානියා. අද ඩයස්පෝරාවේ අවශ්‍යතාවයටද ආණ්ඩුවේ අවශ්‍යතාවයටද මේ දේශපාලනික අවශ්‍යතාවයකටද කියන කාරණය පිළිබඳව මේ රටේ ජනතාව තුළ යම් තක්සේරුවක් තියෙනවා. හැබැයි ඉතින් පැහැදිලිවම මේක දේශපාලනික වශයෙන් මෙහෙවන්න ආණ්ඩුව අද කටයුතු කරනවා.